හොඳයි එහෙමනම් සදහවත් කාරණික පින්නතුනේ අපි මේ සූදානම් වෙන්නේ නැවත ධර්ම දේශනාවක් කරන්නටයි. පොය දවස කියන්නේ අපිට වැදගත් දවසක්. ධර්මයේ සද්ධර්මයේ අහගන්න තියෙන දවස අපි නිකන් ගත කරන්න ඕනේ නැහැ. ඒ නිසා අපි මේ අවස්ථාවත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් කරගනිමු. මොකද ලබන පොයක් තියෙනවනි කියලා හිතන්න බෑ. හොඳේ පොය නම් තියෙයි. පොය තියෙයි. ඔව්. අපි ඉඳීද නැද්ද කියන්නත් බෑ. එන්න පුළුවන් වේද බැරි වේද කියන්නත් බෑ. තේරෙනා නේද? අපි ඉඳීද නැද්ද කියන්නත් බෑ. එන්න පුළුවන් වේද බැරි වේද කියන්නත් බෑ. එහෙනම් හෙටට කල් දාන්නවත් ලබන මාසෙට කල් දාන්නවත් පුළුවන්කම නැහැ. ඒ නිසා මේ අවස්ථාව අපි මගහැර ගන්න හොඳ නෑ නේද? දැන් මගේ පින්නතුන්ලාට හොඳටම තේරුණාද සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වීම සඳහා කළ යුතු දේ කුමක්ද කියලා? ඒක පැහැදිලිද? එතකොට මේ භාවනාව කියනකොට අපි මෙච්චර කාලයක් අහලා තිබුණේ හුදකලා තැනක ජනශූන්‍ය තැනක නිදහසේ ඉඳගෙන පැය දෙකේ තුනේ කරන භාවනාව ගැන. දැන් මම මෙතුවක් කාලයක් එහෙම භාවනාවක් දුන්නාද? හැබැයි දෙන්න තියෙන ඉහළම භාවනාවක් දුන්නා. තේරෙනව නේද කියන එක? මොකද පින්නතුනේ අපිට දැනගත යුතු දේ ගොඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝධිසත්ත්ව අවදී. අපි අහලා තියෙනවා ගිහිගේ නික්මිලා ගුරුවරු සොයාගෙන ගියා. ආලාමකාරම උද්දකරාම පුත්‍ර හොයාගෙන ගියා. ඒගොල්ලෝ ළඟ අටසිල් සමාදන් වුණා. එතකොට භාවනා කළා. දැන් අර මම උදේ දේශනාවකින් කිව්වා නේද? සුද්ධාවාස අගනිටා බඹලෝ සුද්ධාවාස දක්වා සිත ශූන්‍ය වෙන ආකාරය. නේ සංඥා නා සංඥා ඊතනේ දක්වාම අගනිටා බඹලව දක්වාම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන සිද්ධාර්ථ බෝසත්වදී මේ සිත දියුණු කළා. දියුණු කරා මෙහෙම කරනකොට බඹලවට යන්න සුද්ධාවාසයට යන්න සිත දියුණු කරා. හැබැයි සෝතාපන්නවත් උනේ නැහැ. ඒගොල්ලෝ ගාව තියෙන්නේ සංඥා තුලින් යන්නේවා. තේනවද? ආලෝක සංඥා, ධ්‍යාන ලබාගෙන සිත ශූන්‍ය කරමින් ආකාශ සංඥා, නේ සංඥා, නා සංඥා අතර දක්වාම සිත දියුණු කරගෙන දිව්‍ය ලෝක 6ම පාස් කරගෙන බ්‍රහ්ම ලෝක 20ම පාස් කරගෙන යන තැනට. ඒ දක්වාම ඒගොල්ලෝ ඒ ධර්මයේ පුරුදු පුහුණු කරා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේක පුරුදු පුහුණු කරා. ඒ භාවනා සියල්ලම කළා. එතකොට මට හිතන දෙයක්. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් බුදු වෙලා නෙමෙයි බුද්ධත්වයට පත් වෙන්න කලින් තමයි එ르දි ලබාගෙන තියෙන්නේ. තේරෙනවද? එ르දි පාතිහාර ලබාගෙන තියෙන්නේ බුදු වෙලා නෙවෙයි. බුද්ධත්වයට පත් වෙන්න කලින්. මොකද මේ සිත නේ සංඥා, නා සංඥා, ආකාශ සංඥා දක්වාම අගනිටා බඹලෝ සුද්ධාවාස දක්වා සිත දියුණු කරයි කියන්නේ සිත සම්පූර්ණ ශූන්‍යතාවයටපත් කිරීමක්. සිත ශූන්‍යතාවයටපත් උරුණයි කියලා කියන්නේ මගපල ලැබීමක් නෙමෙයි. කෙලෙස් යටපත් වෙලා සැඟවිලා මනසින් කෙලෙස් ඇතුළට ගිහිල්ලා සිත සියුම් වීමක්. ඒ භාවනාව වලින් ලැබෙන ධ්‍යාන වලින් ගිහිල්ලා. එතන නෑ නිර්වාණ මාර්ගය. සිත ශූන්‍ය කරගෙන භාවනා ධ්‍යාන වලින් යන මාර්ගයක් ඒක. තේරුණා නේද? පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන දක්වා සිත දියුණු කිරීම. ඒවයින් ඉහළ තමයි අතෙන්ට යනකල් යන්නේ. ආකාශ සංඥායතන ඉක්මවයි. ඉතින් මෙතකොට මෙච්චර භාවනා කරපුවාම නෙමෙයි ධර්තිපාතිහාර ලැබෙන්නේ. අන්නේ එතනදී මට හිතන විදියට ධර්තිපාතිහාර ලැබිලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ තේරුම් ගත්තා මේකෙන් නම් කවදාකවත් විමුක්තිය ලැබෙන්නේ නැහැ. බුදු බව ලැබෙන්නේ නැහැ. කියලා තමයි ඒ ගුරුවරු දෙන්නා ගාවටම ගිහින් ඇහුවා මේ ධර්මයේ තුල තියෙන්නේ මෙච්චරද? ඔච්චරයි ඔය අවසානේ කිව්වා. ඒකේ තියෙනවා බෝධිධම්ම කුමාරයාට බණ කියන ධර්මයේ දේශනා කරන වෙලාවේ ඒකේ තියෙනවා බෝධිධම්ම කුමාරය මම කල කිරීමෙන්ම ඒ අටසීලය සහ ඒ භාවනා අත්හැරියා.
කලකිරීමෙන් මේ අටගත් සීලය සහ ඒ භාවනාව මම අත්හැරලා බලන්න. එතකොට ඒව අත්හැරලා නේද ගිහින් තියෙන්නේ. එයා කියනවා බෝධිධම්ම කුමාරේ මං කලකිරීමෙන් අත්හැරියා ආලාමකාර උද්දකරාම පුත්‍රයාගේ මේ ධ්‍යාන වලින් මම ගිය ඒ ලබාගත් ධ්‍යාන ඒ භාවනා ක්‍රම සියල්ල මම කලකිරීමෙන් අත්හැරියා බෝධිධම්ම කුමාරේ කියලා බෝධිධම්ම කුමාරයාට දේශනා කරනවා. අත්තරලා මං තනියම කිං කුසලයේ ගවේෂණය කරගෙන ගියා කියනවා. එතකොට මේ අපි මෙච්චර සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අත්තරපු භාවනා අපි කරලා අපිට නිවන් දකින්න පුළුවන්ද? පුළුවන්ද? නෑ. අන්න ඒකයි මෙතනදී මම මේ චුට්ට හරි ගත්තේ භාවනාව කියනකොට යෝනිසෝ මනසිකාර භාවනාව මිසක් ඇස් දෙක පියාන තැනක මුල්ලක ඉඳගෙන ආනාපාන සතිය කියලා හුස්මයි පිම්බීම ඇකිලිම කියන භාවනා ක්‍රමයෙන් යන්න බෑ අපට. ඒක කෙරුවට වැඩක් නැහැ. අපි කරන්න ඕන ආනාපාන සතිය තුල සිත පිහිටවාගෙන ඔබට මං කියනවා පැය භාගයක් අමාරක් හරි එකතන වාඩි වෙනත් මම මේ දෙන යෝනිසෝ මනසිකාර භාවනාව සතර අධිපට්ඨානේ ඉන්ද්‍රිය සංවර භාවනාව එතකොට මේ සතර මහා භූත කොටස් සිහිනුවණින් විමසන භාවනාව කරන්න. ඒක කරන්නේ ආනාපාන සතිය තුලින්. ආනාපාන සතිය කියන්නේ හුස්ම ඉහළට යෑම පහළට යෑම. ඒතර හුස්ම ඉහළ පහළ යන ආනාපාන සතිය තුල සිහිය පිහිටවා ගන්න හොඳට. ඒ වුණාට හුස්ම ටික අල්ලගන්නේ නැහැ. සිතින් හුස්ම අල්ලගන්නේ නැහැ. ඔයාලා තේරුම් ගන්න හොඳට. සිතින් හුස්ම රැල්ල අල්ලගන්නේ සිහිය හුස්ම තුල පවත්වාගෙන සිහියෙන් අපි බලනවා මේ සතර මහා භූත කොටස් තුල මම ඉන්නවද? මේ ඉහළට යන හුස්ම ටිකෙත් බලනවා පහළට යන හුස්ම ටිකෙත් බලනවා. අර ඉන්ද්‍රිය භාවනාව තුලින් මේ ඇස කන නාසය දිව ශරීරය මමද මගේ ආත්මේද මේක මගේ වෙන්නේ කොහොමද මේවා ඒක කියලා දීපු විදියම තියෙනවා නේද? මේ ඇස මගේ නම් ලෙඩ වෙනවද? ඉතින් ඒකත් කරන්නේ හුස්ම යන මොහොතේ සිහිය තියාගෙන කරනවා පහළට එන මොහොතේ සිහිය තියාන අර ටික අධ්‍යයනය කරනවා. ඔයාලට තේරෙනවද මේ කියන එක? දැන් මේ එහෙම නැතුව පිම්බීම ඇකිලිම පිම්බීම ඒක නෙමෙයි. ඒක හුස්ම ටික අල්ලගෙන ඉන්නකම් සිත නිවිලා අතහැරපු ගමන් සිත ගිහිල්ලා. අර සිහිය තුල හුස්ම තුල සිහිය පවත්වාගෙන අර සිහි නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් අරව හොය යනකොට මේක කසින එකට යන්නේ නැහැ. තේරුණාද කියන්නේ? මේක කසින භාවනාවකට යන්නේ නැහැ. යෝනිසෝ මනසිකාර භාවනාවකටපත් වෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්නතුනේ සිහි නුවණින් විමස හොය බල යනවා. ආනාපාන සතියට සිහිය ගන්න කියලා කියන්නේ සිත එහෙම යනවට. සිහිය එහෙම යනවට. සිහිය නැති වුණොත් සිත හැමතැනම දුවනවානේ. දැන් ආනාපාන සතිය තුල සිහිය පිහිටවා ගත්තාම සිතට කොහේවත් යන්න බෑ. එතකොට සිත හැම වෙලාවම ගවේෂණය කරන ඇතුළෙම ඉඳගෙන. අර සිත එහෙම යනවට තමයි ආනාපාන සතිය හුස්ම රැල්ල තුල සිහිය පවත්වා ගන්න අපි. ඒකයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ඔයාලට තේරුණාද මන්ද? තේරෙනවද? එතකොට අපේ සිත මේ එකක්වත් මේ කියන්නේ අරමුණක සිත නවතින. ඒ කියන්නේ ඇස අරමුණ තුල, කන අරමුණ තුල, නාසය දිවසරි අරමුණක් නේ. එක තැනකවත් නවතින්නේ ගවේෂණය කර උඩට යනවා පල්ලයට යනවා හැමතැනම තමන්ව හොයනවා. මේ මුළු ශරීරය පුරාම තමන්ව හොයනකොට පේන්නේ නැහැ තමන් කියලා කෙනෙක්. එතකොට ප්‍රත්‍යක්ෂ වෙනවා අවබෝධ වෙනවා මේකේ මම කියලා කෙනෙක් නැහැ. මේකේ සත්‍ය පුද්ගලෙක් නැහැ. සතර මහා භූත කොටස් ටිකක් විතරයි. ලේ සරව ඕජස් ගොඩක් විතරයි. මල මුත්‍රා ගොඩක් විතරයි. කබ කඳුළු අසූචි දරා ගොඩක් විතරයි. ගෙරි කුණු වෙලා පණුව ගහලා දිය වෙලාවට මාස් වැදිලියක් විතරයි කියලා දැක්කිනා විතර නෙවෙයි ඇස් දෙකට පේනවා වගේ පේන්න පටන් ගන්නවා. අර සිහිය අපේ නැත්තම් හිත යන නිසා තමයි හුස්ම රැල්ල තුල ඉහළ පහළ යන හුස්ම රැල්ල සිහිය තියාගන්නේ. ඕකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඕකයි බුදුහාමුදුරුවෝ ආනාපාන සතිය කරේ. අර වශයෙන් මත්තරලා ගිහින් මේකයි කරේ. තේරෙනව නේද? සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. මධ්‍යයේ තියෙන ඕක තුල. මධ්‍යම ප්‍රතිපදාව අහුවෙන්නේ ඕක තුල. තේරුණාද ඔයාලට කියන එක? තේරුම් නැත්නම් අහන්න පුළුවන්. තව කියලා හිතන්නේ අපි ඇහැගෙන හිතන්න ඕන නේද? ඇහැ භාවනා කරන්නේ. ඔව් ඇහැගෙන හිතුවට ඇහැ තුල නවතින්නේ නැහැ. මේ එතන හිතන්නේ මෙහෙමයි.
මේ ඇස මගේ නම්. ඇයි පෙනීම අඩු වෙන්නේ? හිතනේ දැන් මම කියලා පෙන්වන්නේ. දැන් මේ හිතමනේ උඹේ ඇස. මගේ ඇස කියලා පෙන්වන්නේ හිතනේ. එතකොටම හිතින්ම අහනවා. හිතින් ඇහැ මවා ගන්න ඕනේ. නෑ ඇහැ මවා ගන්න එපා. ඒක යනවා කසිනෙට. නෑ ඒක හිතින් අහනවා. ඇස තුල හිත තියාගත්තොත් ඒක අරමුණක් අරගෙන. ඇස අරමුණක් කරගෙන. අරමුණක සිත හිර කරන්නේ හිත කියනවා උඹේ ඇස. එතකොට තමන් අහනවා හිතින් මේ ඇස මගේ නම් ඇයි පෙනීම අඩු වෙන්නේ? ඇයි මේක ලෙඩ වෙන්නේ? ඇයි මේක ලෙඩ වෙලා නොපෙනී යන්නේ? ඇයි මේක කුණු වෙලා මහ පොළොවට පස් වෙලා යන්නේ? මගේ අයිතිය පෙන්නපන් ඇසි. එතකොට අර මායා ස්වභාවයට පෙන්වන්න අයිතිය නැති වෙලා යනවා. එතනින් හිත අයින් කරලා. ඊට පස්සේ කියනවා ඔය කනේ උඹේ සිතේ එක පැත්තක්. එතකොට කියනවා මේ කන මගේ නම් ඇයි ඇසීම අඩු වෙන්නේ? Taman අහනවා. මානසිකාරයක් තියෙන්නේ මෙතන නැවතීමක් නෙමෙයි. එතන අහනවා මේ කන මගේ නම් ඇයි මේ කනේ ඇසීම අඩු වෙන්නේ? ඇයි මේ කන අහිමි වෙලා යන්නේ? ඇයි මේ සියල්ලම වෙනස් වෙන්නේ? ඇයි වයසට යන්නේ? ඇයි දත් ටික හැලෙන්නේ? ඇයි මේ සියල්ලම මේ විදියට වෙනස් වෙන්නේ? මේක මගේ නම් මේක වෙනස් වෙන්නේ. මේක මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා එතනම සිත ගලව ගන්නවා. එතන මේ හැමදේම උඹේ කියලා පෙන්නනකොට එහෙනම් මේවා වෙනස් වෙන්නේ ඇයි? ඇයි මේවා එහෙනම් හැම රැලි වැටෙන්නේ? ඇයි මේවා ලෙඩ වෙන්නේ? ඇයි මේවා කුණු වෙන්නේ? ඇයි මේවා විනාශ වෙන්නේ? ඇයි මැරෙන්නේ? මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. එතනම සිත ගලව ගන්නවා. එහෙම තමයි ඉන්ද්‍රිය দমনය යන්නේ. එහෙනම් ඇස මට අයිති නැති දෙයක් නම් ඇසට පේන රූපය මගේ අයිතිය පෙන්නපන් කියනවා. කාටද මේ මායත් එක්ක සටන් කර යන එකක් තියෙන්නේ. අයිතිය පෙන්නපන්. ඒ ඇසට පේන රූප වල අයිතිය පෙන්නපන් කියනවා. බලනකොට අයිතියක් නැහැ. එහෙනම් ඇසත් මගේ නෙමෙයි, රූපයත් මගේ නෙමෙයි. ඒ හඳුනා දෙන විඥානයත් මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා නිරුද්ධ කරගෙන ඒක තමයි ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව. ඒ විදිහට යනකොට ඇස කන නාසය දිව ශරීරයේ මන පිනවල තිබිච්ච ආසාව නැති වෙලා යනවා. ඒ ආසාවක් නැහැ. කිසිම ආසාවක් නැහැ. ආසාව සම්පූර්ණ හිතින් නිදහස් වෙලා යනවා. ආසාවක් නැති වෙනවා. ඔව් ආසාව නැත්තරම නැති වෙලා යනවා. දැක්ක විතරයි එතනම නිරුද්ධ වෙනවා. ඇහුණ විතරයි එතනම නිරුද්ධ වෙනවා. ගඳ සුවඳ දැනුණ විතරයි ඒක තමයි ඇලීමක් ගැටීමක් නැහැ. එතනම නිරුද්ධ වෙනවා. මොනතරම් රසයක් දැනනවා රසයි දන්නවා විතරයි දැනීම නැති වෙලා යනවා. දන්නවා අර බැඳීමේ දැනීම නැති වෙලා යනවා. ඒක තමයි කාම රාගය කැඩෙනවා කියලා කියන්නේ. ඒ විදිහට නිරුද්ධ වේගන යනකොට මේකේ මම කියලා සත්‍යයක් නැති බව දැක ගන්නවා. එතකොට බාහිරෙත් මගේ කියලා සත්‍යයක් නැති බවද අවබෝධ වෙලා කිසි කෙනෙකුට කිසි දෙයකට බැඳීමක් නැති වෙලා යනවා. ඉන්ද්‍රිය භාවනාව තුළින් ඒක සිද්ධ වෙනවා. දැන් මේ සියල්ල තුළින් සතර සතිපට්ඨානය යනවා පටිච්චසමුපාදය යනවා. පටිගය කැඩි යනවානේ පටිච්චසමුපාදයම නිරුද්ධ වෙලා යනවා. මේ පටිච්චසමුපාදයේ සතර සතිපට්ඨානයේ ඉන්ද්‍රිය සංවර භාවනාව සතර මහා භූත කොටස් සීනෝනෙන් දැක කඩා ගන්න නැතුව කොහෙද අපි නිවෙන්නේ? මේක මගේ කරගෙන අපි කොහෙද නිවෙන්නේ? මේක කරගෙන යනකොට අපි ඒ සිත නිවීමටපත් වෙනවා. බාහිර ලෝකයක් නැති බව අවබෝධ වෙනවා. අභ්‍යන්තරයේ ලෝකයක් නැහැ, බාහිරේ ලෝකයක් නැති බව අවබෝධ වෙලා සංසාරයෙන් ඈතර වෙනවා. තේරෙනව නේද? දැන් ඔයාලා යම් තාක් දුරට මේ අයිස් කැටේ දිය වේගන යන්නේ නැද්ද? යනව නේද? ගොඩක් දැන් ගැලවිලා නේද? අල්ලගත්ත දේවල් වලින් සිත ගැලවිලා නැද්ද යම් තාක් දුරට ඔයාලගේ? අර ජීවිතයේ පැවැත්ම සඳහා පරිහරණයක් විතරයි කියන තැනට වගේ හිත ඇවිල්ලා නැතිනවා නම් ගොඩක් ලේසි. ජීවිතයේ පැවැත්ම සඳහා හැමදේම පරිහරණයක් විතරයි වගේ වෙන්න තියෙන යුතුයකම් කොටසක් විතරයි මේ හැමදේම දාලා යන දේවල් අල්ලගෙන වැඩක් නැහැ වගේ කියන තැන් වලට ඇවිල්ලාද? දැන් දුක එන්නේ. ඉතින් දුක නිවන මාවතනේ මේක. දුක කුමක්දයි සොයාන යන්නේ කියලා සින්දුවකුත් තියෙනවනේ. දැන් ඔයාලා දුක කුමක්දයි සොයාගෙන ආවා. දැන් දුක මොකක්ද කියලා ඔයාලට කියලා දුන්න හම්බුණා නේද? දුක නිවන මාවතත් මුණ ගැහුණා නේද? දුකට හේතුවක් දැනගත්තා නේද? එහෙනම් ඉතින් තව මොනවද? ලැබෙන්න ඕන ඉහළම තමයි ලැබුණා නේද? ඇත්තටම ඔයාලගේ ජීවිත දැන් සැහැල්ලු වෙලා නැද්ද? ගොඩක් සැහැල්ලුයි නේද? ඇත්තටම සැහැල්ලුයි අද දවසේ තියෙන සැහැල්ලුව ගෙදර ගියාමත් යම් තාක් දුරට ඔයාලට තියෙනව නේද? රස්සා මිස් ඉස්කෝලේ මේ ටීචින් කරනකොට ඉස්කෝලේ උගන්වනකොට ඒ ඇවිල්ලා ගෙදර වැඩ කරනකොට අර ඉස්කෝලේ වැඩ කරලා වෙහිතිලා ගෙදර නෝට අර මං කිව්වේ කම්මලක් කියලා. ඒ කම්මල දැන් නැද්ද?
ඒ කම්මලත් එක්ක ඉන්නකොට මාර වදයක් නේද? වෙනද හිතෙන් තරන්නේ. මම අමාරුයි හිතෙන් අර හදාගන්න ඒක. ඔව්. ඇත්තටම අපි හැමදේම අපේ ඔළුව කම්මලක් කරගන්නේ අපි විහිම්ම සිතුවිලි වලින්. සිතුවිලි වලින්. ඒ මොනවාද සිතුවිලි? අර ඉස්කෝලේ තියෙන දැන් මිස්ටෝක ගොඩක් වැදගත් වෙනවා. ඉස්කෝලේ තියෙන කාර්යතාවයේ ඔළුවේ. ඒක කරලා වෙහෙසිලා කෑ ගහලා නෙන්නේ. ඊට පස්සේ එතනින් තියනවානේ තව ෆයිල් වල වැඩ කොටසකුත් තියෙනවානේ ටීචර්ලාට කියලා ඔන්න කළු ලෑල්ල ලිව්වාම පහුවදා ගිහින් ලියන්න නෙමෙයිනේ මම දන්නවනේ. මොකද ඒ අත්දැකීම් මට තියෙනවා. මොකද මම හිටියේ මේ ටීචර් කෙනෙක් ගෙදර. එයා අම්මෝ දම්මී කියාගෙන ඉන්නේ. ඉතින් ඔව් ඉතින් මේ ඒ නිසා මම දන්නවා ඒක ලොකු කාර්යතාවයක් කියලා. ඒතකොට දැන් එයාලට නම් ඒ වැඩේ විතරයි. ගෙදර වැඩ ඔක්කොම අපිට නේ පැවිදිලා තිබුණේ. දැන් මෙයාට එහෙම නෙමෙයිනේ. ඒතකොට කම්මලක් වෙනවා කියලාත් මම දන්නවා. එතකොට තමයි අර ඉන්න අයටයි කෙල්ලටයි කොල්ලටයි පල්ලටයි මහත්තයාටයි ඔක්කොම බයින්නේ කෑ ගහන්නේ. එතකොට ඒකට හේතුව සිතුවිලි සමුදය මිස්. අපි අර ඒ ඉස්කෝලේ වැඩයි ගෙදර වැඩයි ඔක්කොම බරක් කරගත්තාම ඒ බර අඩු කරගන්න තමයි ඉන්න අයට කෑ ගහන්නේ. ඒතකොට අරවා බරයි කෑ ගහන බරයි ගෙදර කරන්න තියෙන වැඩයි ඔක්කොම ගත්තාම අවුල් ජාලාවක්. ඒ අවුල් ජාලාව දැන් කොහොමද? එහෙම ගොඩක් බරක් නැද්ද දැන්? හිතන්නේ. ඒ නොසිතා වැඩ කිරීම සැහැල්ලු නැද්ද? නොසිතා ගොඩාක් සැහැල්ලුයි නේද? ඉතින් දුකට හේතුව අල්ලාගත්තා. දැන් දුකක් නේ තිබුණේ. අන්න ඇත්තටම සැහැල්ලුයිනේ. මාර සැනසීමක් ඒක. බඩගිනියන කෙනා උයාන කන්න බැරි දරුවෙක් දැන් නැහැනේ. ඉන්න 4 දෙනාටම මහත්තයාට බබා ළමයි 3 දෙනාටත් උයන් කන්න පුළුවන් වයසින්නේ. අම්මම උයලා දෙන්න ඕනේ දැන් මේ දෝනිටත් උයා ගන්න පුළුවන්. බඩගිනිය නම් යන්න පුතියට උයන් කන්න. අපේ ඉදර නම් හදා ගන්නවා. කන්න බැයි නම් එහෙම තමයි. බඩගින්න තියෙන්නේ Tamanටනේ. බඩගින්න කෙනා උයන් කාපුවල. නේද? පුළුවන් නම් උයලා කන්න දෙනවා. බැරි දවසට ගණන් ගන්න යනවා දෙනවා. එතකොට බඩගින්න කෙනා අනිවාර්යයෙන් උයන් කනවා. එතකොට ඒගොල්ලන්ට උයන්නත් පුරුදු වෙනවා. නැද්ද? දේනම් බලන් ඉන්න අය ඒක උදව් වෙන්න ඕනේ ඒගොල්ලෝ. ඒ උදා නොවන එකත් ඒක Tamanට ලැබීමක් නැහැ කියලා හිතලා ඒකත් අත්හැරලා දාලා හිටියේ. තේරුණාද? අනුන්ගෙන් උදව් උපකාරات අපිට ලැබීමක් තියෙන්න ඕනේ. උදව් උපකාර නොකරනවා නම් ඒකත් මට ලැබීමක් නැහැ කමන්නේ කියලා හිතලා මොකද නැත්තම් Tamanගේ මනස අවුල් වෙනවනේ. හිතුවත් උදව් කරන්නේ නැහැ, හිතුවේ නැතත් උදව් කරන්නේ නැහැ. නම් උඹලගේ උදව් වලිනුත් මට වැඩක් නැහැ. ඒවා උඹලටම තියෙයි කියලා ඒකත් ප්‍රශ්නයක් කරගන්න නැතුව Tamanට පුළුවන් ප්‍රමාණය කරනවා. ගොඩක් જાතු යන්න බෑ මහන්සි නම් පතක්ම සම්බුලක හදුවා. නැද්ද? ඔව් නැත්තම් එහෙම නැත්තම් බත් එකේ වලුණු බෝතලේ තිබ්බා. ඔව්. ඒකනේ මේකයි කොච්චර මහන්සි වුණත් මහන්සි වෙලා හිටියත් වැඩ වැඩි වෙලා හිටියත් ගිලම් උපස්ථානිය තියනවා නේද? කියන්න බැරි තරම් පිනක් ගිලම් උපස්ථානිය. ආලා තියනවාද බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80 මහණ වුණේ. මහණ වෙලත් අවුරුදු 80ක් හිටියා. 160ක් ආයු ඔය අවුරුදු 160 කිබුහුන් දෙකක් විතරලු ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි භික්ෂු ගිලන් උපස්ථානය. භික්ෂුන් වහන්සේ ගිලන් වයෝවෘද්ධ ගිලන් භික්ෂුන් වහන්සේලා 500කට දවස ගානම ගිහිල්ලා උපස්ථාන කරනවා. නාවලා, කවලා, පොවලා, සුද්ධ කරලා බෙහෙත් දීලා එයාගේ වැඩේ ඒකලු කරන්නේ. ඒ කරලා අවසානයේ කියනවා අනේ මට නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා. තේරෙනවද? අනේ මට නිරෝගී සම්පත්තිය ඒකමලු එයාගේ ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව හේතු කොටගෙන උපදින ආත්මයාට නිරෝගී භාවය ලැබිලා තියෙනවා. එහෙනම් අපිට මේ ජීවිතයේ තියෙන රෝග පීඩා නැති කරගන්නත් උපදින ආත්ම නිරෝගී සම්පත්තිය ලැබෙන්නත් අපි ගිලන් උපස්ථානයේ අපේ දෙමව්පියන්ට නැත්නම් අසල්වාසීන්ට ලෙඩුන්ට අපි කළ යුතුද නැද්ද? කළ යුතුමයි. ඒකෙන් උපදින ආත්මය අපිට නිරෝගී සම්පත්තිය ලැබෙනවා විතරක් නෙමෙයි අපිත් වෛද්‍ය වෙලා ලෙඩ වෙලා අසරණ වුණාම අපිට සැලකුවට කට්ටිය ඉන්නවා.
සලකන්න කට්ටිය ඉන්නවා. එක්ක අපේ දරුවෝ නැත්තම් අපේ බෑනලා ඊනිලා වාදි වශයෙන් හරි අපිටත් අපේ කැතකුණුවත ගාලා කන්න බොන්න දෙන්න ලැබෙනවා අනිවාර්යෙන් ලැබෙනවා. එසේ මෙසේ පිනක් නෙමෙයි ගිලන් උපස්ථාන. හැමෝම ගිලන් උපස්ථාන කරන්න. දෙමව්පියන්ට උපස්ථාන කරන්න. දෙමව්පියන්ට සලකන්න. පිට කෙනෙක් හරි කමන්නේ. ගොඩක් පින් මහත්තයා. මං කෝල් එකක් දෙන්නම්. දරුවන් සරණයි. ඒ නිසා නිවන් දකින්න විතරක් නෙමෙයි මේ ජීවිතේ අපිට නිවන් දකින්න බැරි වුණොත් නැවත උපතක් ඔයේ හරි තියෙනවා එතෙන්ටත් යමක් හොයාගන්න ඕනේ කියලා හිතලා පින් කරගන්න එකත් කරගන්න. පරිත්‍යාග කරගන්න එකත් කරගන්න. ගිලන් උපස්ථානත් කරගන්න. බෙහෙත් හේතුත් පූජා කරන්න. මොකද අපිට නිරෝගී සම්පත්තියක් ඕන, ධන සම්පත්තියක් ඕන, සෙන සම්පත්තියක් ඕනේ. ඒ සියල්ල ලැබෙන්නේ මේ ජීවිතේ කරගත්තොත් විතරයි. මේ ජීවිතේ කරගත්තේ නැත්නම් මෙතනින් ගෙනල්ලා තියෙන ටික ඉවස වෙනවා. ඒ ටික අපි දැන් පරිහරණය කරපුවම ඉවර වෙනවනේ. ඒ නිසා ආය අපි තව ටිකක් හොයාගන්නත් ඕනේ. හොයාගත්ත ටික අරන් ඇවිල්ලා තියෙන කෙවරුණන් පස්සේ අපි මොකද කරන්නේ නේද? ඒ නිසා පින් කරන්න මැලි වෙන්න නම් එපා පින්නතුනේ. අපිට කරන අයටත් ඒවා ලැබෙනවා නේ. කරපු අයටත් ඒවා ලැබෙනවා. නොකරන අයට අනිත් පැත්තේ ලැබෙනවා. තේරෙනවද? එතකොට තමන් අසරණ වෙනවා, තමන් රෝගී වෙනවා, තමන් අසරණවම සලකන්න කෙනෙක් නැති වෙලා යනවා. ඒ පැත්තෙනුත් අපිට ලැබෙනවා. ඒ නිසා අපි මේ පැත්තත් කරගන්න ඕනේ නේද? නිවන් දකින්නම සූදානම් වෙලා ඉඳලා බෑ නේද? හැබැයි යම් කෙනෙකුට මේ ජීවිතේ රහත් වෙනවා කියලා විශ්වාසයක් තියනවා නම් කිසි දෙයක් කරන්න එපා. කිසිම දෙයක්. එහෙම විශ්වාසයක් නැහැනේ. නෑ. තේරෙනවද? ඒවත් කරන ගමන් අර පින් වැඩක් කරන්න යනවා. දැන් මේ ජීවිතේ මම මේ ජීවිතේ මම මල් පහන් පූජා කරන්න ආසාවක් නැතිකමකුත් නෙමෙයි තියෙනකමකුත් නෙමෙයි මට උවමනාවක් නෑ. එහෙමත් නෑ. දානයක් දෙන්න ඕන කියලා හිතක් ඇවිල්ලත් නෑ. චීවරයේ දේවල් පූජා කරන්න ඕන කියලා හිතක් ඇවිල්ලත් නෑ. සුදු රෙදි කහරෙදි දාගෙන සිල් ගන්න යන්න ඕන කියලා හිතක් ඇවිල්ලත් නෑ මට. කිසිම පරිත්‍යාගයක් කරලා නෑ. කිසිම දානයක් දීලා නෑ. කිසිම පිනක් මේ ජීවිතේ කරලා නෑ. ඒ වුණාට පෙර සංසාරේ මම ඉඩම් පූජා කරලා තියෙන නිසා නෙමෙයි ඉඩමක් ලැබුණේ. පෙර සංසාරේ මම පන්සල් හදලා පූජා කරලා තියෙන නිසා නෙමෙයිද පන්සල් පූජා කරුවේ. පෙර සංසාරේ මම සියලුම දේවල් සිව්පස දාන මාන සියලුම දේවල් පූජා කරලා තියෙන නිසා නෙමෙයිද ඒ සියලුම දේවල් මේ මිනිස්සු ගෙනල්ලා පූජා කරන්නේ. හැබැයි මේ ජීවිතේ මම මුකුත් කරගෙන නැහැ. ඇයි මම මේ ජීවිතේ කරගෙන නැත්තේ? අවසානයේ කොහේ යන්නද අරගෙන? පින් කරගෙන පින් රැස් කරගෙන මම කොහාට අරන් යන්නද? අරගෙන යන්න තැනක් නැති නිසා කරන්න හිතක් ආවේ නැහැ. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කොච්චර දන් දීපු කෙනෙක්ද? කොච්චර පින් කරපු කෙනෙක්ද? ඉස්මස් ලේම දන් දීපු තරම් බෝධිසත්වවදී. හැබැයි බුදු වෙනාත් මේක දානයක්වත් දුන්නා කියලා කොතනකවත් අහලා සඳහන් වෙලා තියෙනවද? එක බණපතකවත් තියනවද? අවසාන ආත්මේ පින් කරන්න ස්වභාව ධර්මයෙන් එයාට හිතක් දෙන්නේ නැහැ. යම් කෙනෙක්ගේ අවසාන ආත්මේ නම් මලක්වත් පූජා කරන්න ඕනේ කියලා හිතක් එන්නේ නැහැ එයාට. ඒක තමයි ස්වභාව ධර්මයේ හාස්කම. මට මේ සංසාරේ මේ ඉපදීමක් තියෙනවා නම් ඉපදීම නැති කරන මාවතක් කොහේ හරි ඇති මම ඒක හොයනවා කියන අදහස් ආව මිසක් මේ සියල්ලට හේතුව ඉපදීම කියන අදහස ආව විතර පින් කරන්න ඕනේ කියන අදහසක් මට කවදාකවත් ඇවිල්ලා නැහැ. දානයක් දෙන්න ඕනේ කියලා අදහසක් මට කවදාකවත් ඇවිල්ලා නැහැ. අන්න ඒක තමයි ඒකේ ආශ්චර්යය. අවසාන නම් මේ ජීවිතය වලගේ මාත් කියනවා එපා කියලා. එපා කියන්න ඕනේ වලට කරන්න හිතෙන්නේ නැහැ. තේරෙනව නේද කියන්නේ? ඉතින් මේ ජීවිතේ කරපුවා නෙමෙයි පෙර සංසාරේ ඇති වෙන්න කරලා තියෙනවා. තේරෙනවද? මම වගේ මට එතකොට බලන්න ගිහියෙකුට පන්සලක් දෙන්නේ කවුද? කිසිම කෙනෙක් ගිහියෙකුට පන්සලක් දෙන්නේ නැහනේ. ගිහි ඇඳුමෙන් මේක දුන්නේ. දෙන්න හිත ප්‍රභව ධර්මයේ මේ තමයි මේක උරුමකාරය. මෙතන තමයි මෙයාට ධර්මයේ දේශනා කරන්න සුදුසු තැන. මේ පළාතේ තමයි මෙයාගේ ශ්‍රාවකයෝ ටික ඉන්නේ. ඒ කැලේ මැදට මාව එව්වා. කැලේට යට වෙලානේ මේක තිබුණේ. ආවදා ඉඳන් මෙහෙම කරලා මෙහෙ හිතලා බලනකොට මෙහෙම දියුණු වෙනවා. මේ දේව හදන්න ඕන නම් කියනකොට මෙහෙන් හදනවා. දායකයොත් නැහැ. ශ්‍රාවිකයොත් දැන් හිටියා ශ්‍රාවිකයොත් නැහැ. හදනවා. ඒක තමයි අවසාන ආත්මේ ප්‍රතිලාභය.
එයාව වටන්න බෑ. එයාට හිග කරන්න බෑ. නින්දා පහත එම්මට ආව සැලුන්නේ නෑ. ඒ දිහා නිහඬව බලන් හිටියා. නිහඬව බලන් හිටියා. උත්තර දුන්නේ නෑ. සබාදහම උත්තර දුන්නා. තේරෙනවද? නොගැලපෙන අය එලෝල දැම්මා. මට විතරයි ඉන්න පුළුවන්. මෙතන 10ක් 15ක් ඉන්නදී මෑණිවරු. මං ආවටම පස්සේ මහාන කරපු අයත් එක්කලා පිටත් අයත් එක්කලා 10ක් 12ක් ආවා. කො මොන්නේ ඇති ප්‍රශ්නෙකුත් නෑ මෙතන. ඇති හිගේකුත් නෑ මෙතන. කනවා බුදියනවා විතරයි වැඩකුත් නෑ. රණ්ඩු වෙලා යනවා. රණ්ඩු වෙලා යනවා. ඉන්න දෙන්නේ නෑ. කිසි කෙනෙකුට ඉන්න දෙන්නේ නෑ. මාගෙරි හිතක් හිතුවා නම් ඒ ඇවිල්ලා ඉන්නේ මාව එලවන්න ඕනේ කියලා හිතක් හිතුවා නම් එදාට පහුදා යනවා. එහෙම ගියා අය ගොඩක් ඉන්නේ. ඈ? ඒක තමයි අර්ථය. මේක මට කලින් මෑණිවරු 3-4 දෙනා ඉඳලා තියෙනවා. එකට 2-3 දෙනා ඉඳලා තියෙනවා. තනි තනියම ඉඳලා තියෙනවා. ඉන්සේරම එලෝලා මේක කැලේට යට කරලා මං එනකන් තියලා. ආවට පස්සේ ආලෝකමත් වුණා. පන්සලක් වගේ තිබුණා. තේරෙනවද? ඒ කියන්නේ මං එනතේ ස්වභාව ධර්මයේ මේක රැකගෙන ඉඳලා තියෙනවා. ඒතකොට බලන්න ස්වභාව ධර්මයේ මන් දෙස කොච්චර බලන් ඉඳලා තියෙනවද? රටකින් රටක මේ රටෙත් නෙමෙයිනේ හිටියේ. ලංකාවෙත් නෙමෙයිනේ හිටියේ. එනතෙක් රැකගෙන ඉඳලා කෙලින්ම මෙතෙන්ට ගෙන්නවා. අනුරාධපුරේ පැවිදි වෙන්න පන්සලක් හිටන් හොයාගෙන ඔක්කොම කරගෙන කතා කරන ගුරු මෑණින් වහන්සේත් කතා කරන තියෙද්දි හිත කිව්වනේ ඵලයන්. මෙතෙන්ට ගෙන්න කැලීම් පැනගෙන ආවේ. මේ වත්ත වගේ හතර වටේ කැලී මේක. අවුරුදු 5ක් 15 වෙච්ච පන්සලක්. ඒක කාවකන් දන්නේ නැතිනේ. නෑ මේ පළාතට කවදාකවත් ඇවිල්ලා නැහැ. කවදාකවත් මේ පළාතට මම ඇවිල්ලාවත් නැහැ. ඇවිල්ලා අහපු ගමන් ආහාරි පුතේ ඔය අමහන වෙලා ඉන්න අපි දෙන්නම් කිව්වා. ඔව්. සුදු වැඳුමෙන් ආවේ. ස්වභාව ධර්මයේ නෙමෙයිද මාව ගෙනින්නේ. ස්වභාව ධර්ම විශ්සක් දන්නේ නෑ. ඉතින් අන්න ඒකයි කියන්නේ පින් කෙරුවෙත් නෑ, මල් පහන් පූජා කෙරුවෙත් නෑ, දන් දුන්නෙත් නෑ, පන්සල් වැන්දෙත් නෑ, සිල් ගන්න ගියෙත් නෑ, මුකුත්ම නෑ. හැබැයි බණ පොතක් ළඟ තිබුණේ නෑ. ත්‍රිපිටකයේ අභිධර්ම විනය පිටකේ මම දැකලා තිබුණෙත් නෑ. මේ රටේ මගේ ලංකාවෙත් නෙමෙයි හිටියේ පිට රටක ඉඳගෙන සත්‍ය ධර්මයන් අවබෝධ කරා. ඒක නම් ඇත්තයි සත්‍යමයි. මම මේ සංසාරයෙන් විතර මගේ බුදු පියාණන් වහන්සේ මාව සොයාගෙන ගිහිල්ලා ඔබට මා මේ පෙන්වන මාර්ගය මට පෙන්වා දේශනා කරා. ඒ මාර්ගයේ මං හරියට ගමන් කරා පියවරෙන් පියවර මම මේ සංසාරයෙන් ඈතර වුණා. මම මගපල ලබලාද මොනපල ලබලාද මම දන්නෙත් නෑ. මට ඒව හොයන්න උවමනාකුත් නෑ, කියන්න උවමනාකුත් නෑ. එකම දෙයක් ඍජුව කියනවා මට නැවත උපතක් නෑ. මේ මගේ අවසාන ආත්මය. ඒක සත්‍යයි. ඒ සත්‍යයේ බලයෙන් ඔබට නිවන් අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.